කොහොම රටේ ඉන්නේ සල්ලි කීයක් හරි හොයාගන්නනේ. ඒ සල්ලි කීයක් හරි හොයාගෙන ඇහිල්ලා ඒ සල්ලි හොයාගන්න එක හරිය විදියට කරන්න ඕනේ. දන්නවද? නීත්‍යානුකූලව සල්ලි ටිකක් හොයාගන්නකොට ජීවිතේ ගොඩ දාගන්න ටිකක් අමාරුයි. හැබැයි මොකක් හරි හොර මගඩියක් කරලා මැච් එකක් ගහලා ගොඩ යන්න හදනකොට ඉක්මනින් ගොඩ යන්න පුළුවන්. හැබැයි තමන් ඉන්න රටේ නීති රීතිත් හොඳට හඳුනගෙන ඒ දේවල් කරන්න ඕනේ. නැත්තම් තමන්ට සල්ලි හොයන්න ගිහිල්ලා ජීවිතයට කවදාකවත් මුහුණ නොදුන් දේවල් වලට මුහුණ දෙන්නත් වෙනවා. කවදාකවත් මේ රටවල වලින් නැවත ලංකාවට යනකොට යන්න වෙන්නේ අතේ සතේ නැතුව ඇඳන් හිටුම ඇඳුමත් ඇඳගෙන කියන එක හොඳට මතක තියාගන්න. ඒ හින්දා කවමදාකවත් මේ රටවල වල මුදල් පස්සේ ගිහිල්ලා නම් තමන්ගේ ජීවිතය නාස්ති කරගන්න එපා. ඉතින් 2026 ජූලි මාසේ 23 වෙනිදා අද. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මැද පෙරදිග කලාපයට උඩරිම උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් පට්ට රස්නෙයි පාන්දර නැගිටලා බාත්රූම් එකට ගිහලා නාන්න ගියත් ඒ රස්නෙමයි, දවල්ට ගියත් ඒ රස්නෙමයි, රැට ගියත් ඒ රස්නෙමයි. මේ වෙනකොට ගොඩක් මැද පෙරදිග කලාපයේ කට්ටිය නම් බාස්කට් එකට ලොකු වතුර බෝතල් වලට වතුර පුරවගෙන තමයි නාන්නේ නේ. එහෙම නෙවෙයි නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝම එහෙම තමයි ඉතින්. නමුත් ඉතින් කරන්න දෙයක් නැති කමට සමහරක් සේවිකාවන් රියදුරක් අර පට්ට රස්නේ නානවා. මොකද සමහරුන්ට ගෙවල් වල ගෙදර බාත්රූම් එක පාවිච්චි කරන්න වෙලා තියෙන දුවාලිය නිසා. ඉතින් මොනවද මැද පෙරදිග කලාපයේ අලුත්ම සිදුවීම්. ඉතින් මම මුලින්ම ඔයගොල්ලන්ට කිව්ව කතාව මේ රටවල් වලට ඇහිල්ලා ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් පාරවල් තියෙනවා. ඒ පාරවල් සමහරු අපිට පෙන්නනවා. අපි බලන්න ඕනේ මේ පාර පෙන්නනකොට මේ පාරවල් වල තියෙන බාධක මොනවද? අතට 5ක් 10ක් 50ක් එනකොට ඒවා එනවනම් ඒව ඇහිල්ලා ඒව ගත්තට පස්සේ අපිට වෙන ගැටලු මොනවද කියලා. ඉතින් ඊයේ දවසේදී කුවේට ආරක්ෂක අංශ විසින් නිවේදනය කරන ප්‍රවෘත්තියක් එක් පුද්ගලෙක් සහ ගෘහ සේවිකාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නවා කියලා. ඉතින් කොහොම හරි සල්මියාවල එක් ප්‍රදේශයක කාන්තාවක් සැකසහිත පාර්සලයක් තියෙනවලු පස් සහිත ප්‍රදේශයක. මේ ගැන තොරතුරක් ලැබුණට පස්සේ මේ කෙනාව පරීක්ෂාවකට ලක් කරනවා සූක්ෂම ලෙස. ඊට පස්සේ මේ කෙනා ඉන්න තැන නිරීක්ෂණය කරගෙන ගිහිල්ලා පරීක්ෂා කරනකොට තවත් කාන්තාවක් අත්අඩංගුවට අරගෙන තිනවා. ඉතින් දෙන්නම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයි කියලා තමයි කියන්නේ. ඉතින් මේගොල්ලෝ දුරකථනය හරහා තමන්ට ලැබෙන දේවල් තැන් තැන් වලට ගිහිල්ලා දීලා තිනවා. ඉතින් මේගොල්ලෝ තමන්ගේ හිමිකරුට කපිල්ට මේ දේවල් නොකියන්න වග බලාගෙන තියෙනවා. ලැබෙන මුදල් වල ප්‍රතිඵල තමයි. ඉතින් කොහොම හරි මේත් එක්කම අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ ඊජිප්තු ජාතිකයෙක්. ඉතින් ඊජිප්තු ජාතිකයා කීමට මේ දේ කරා කියලා තමයි කියන්නේ. කවමදාකවත් මේ වගේ දේවල් නම් කරන්න යන්න එපා. මොකද ඔය වගේ දේවල් කරොත් ඔයගොල්ලන්ට ඇඳිවත පිටින් තමයි යන්න වෙන්නේ. නැත්තම් ඔය తాවකාලික සල්ලි සදාකාලික දුකක් වෙනවාමයි. ඒ හින්දා බලන්න අපිව ආදර්ශයකට ගන්න. අපි කුවේට් එකට ඇවිල්ලා අවුරුදු 17යි. තාමත් ගෙදර පඩියට වැඩ කරන්නේ. මෙච්චර දේවල් තියාගෙන ඔන්ලයින් එකක් කරන්න හිතෙන්නේ නැහැ. ඇයි? තේරුමක් නැහැ. නීතිය දන්නවා. දන්නවද? වැඩිපුර රුපියලක් හොයන්න හිතෙන්නේ නැහැ. නීතිය දන්නවා. දන්නවද? නීත්‍යානුකූලව සල්ලි ටිකක් හොයනකොට ජීවිතේ ජය ගන්න ටිකක් අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි කට්ට කාගෙන අල්ලගෙන ගියොතින් පුළුවන්. සමහරක් විට ඕගොල්ලොන්ට ගෙවල් වලට ආවමස ලැබෙන පඩිය ප්‍රමාණයෙන් කුඩා වෙන්න පුළුවන්. ඒ කුඩා පඩිය හරි විදියට පාලනය කරොත් ඔයගොල්ලොන්ට මැච් එකක් ගහගන්න පුළුවන්. ඒ හින්දා ගෙදරක වැඩකට ආවනම් හරියට මොලේ ඇතුව රැකියාව කරන්න. ඔය හම්බෙන එක එක කට්ටිය නිසා ජීවිතේ වෙනස් කරගන්න යන්න එපා. මොකද තමන් ජීවිතේ වෙනස් කරගන්න රටාව නම් ඒක තමන්ම කරගන්න. මේ රටවල ඉන්නවා පාරවල් පෙන්වන්න කට්ටිය ගොඩක්. ඒගොල්ලෝ මුදල් තමයි ඉස්සරහට දාන්නේ. කවදාකවත් අච්චරක් දෙන්නම් මෙච්චරක් දෙන්නම් මේක අතනින් තියා මේක අතනින් තියා මේක අරෙන් තියා ඔබට දවසට මෙච්චරක් දෙන්නම් කියලා කිසිම දෙයක් හංගන්න නම් එපා. කරන්න නම් එපා. ගෙදර මාමට බාබට නම් කිසිම දෙයක් හංගලා නම් කරන්න යන්න එපා. විනාශයක්මයි කවදා හරි. හොඳට මතක තියාගන්න. මොකද මගේ වීඩියෝ බලන්නේ ගොඩක් ගෘහ සේවිකාවන් වන නිසා මම මේ පණිඩේ කිව්වේ. මැද පෙරදිග කලාපයේ මොනවද අලුත්ම තත්ත්වයක්. ඉතින් ඇමරිකාව විසින් නැවත වතාවක් ඉරානයට 12 වෙනි දිනයටත් ප්‍රහාර එල්ල කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව
ඉරානය විසින් නැවත වතාවක් මැදපේදී කලාපයේ රටවල් වලට ඒගොල්ලෝ ප්‍රතිපහාර දියත් කරනවා. ඉතින් ඊයේ රාත්‍රියේ 12:05 විනාඩි 56ට පමණත් කුවේට් රටට තර්ජනාත්මක සිදුවීම් වාර්තා වෙලා කියලා කුවේට් ආරක්ෂක අංශ විසින් තොරතුරු සමාජ මාධ්‍යවල මුදා හැරලා තිබුණා. ඉතින් ඇත්තටම මම නම් දන්නේ නැහැ. මම උදේ ෆෝන් එක අතට අරගෙන බලනකොට තමයි මම දන්නේ. මොකද මම ඇත්තටම ඊයේ ටිකක් සතුටෙන් නිදාගත්තේ. මොකද ඊයේ දවසෙත් ඉතින් කිසිම දෙයක් තුන්නේ නැහැ. රැත් තිබුණේ නැහැ. නිදා ගන්න කොටත් තිබුණේ නැහැ. ඉතින් හිතුවා දවස් 11ක් ගියානේ. දැන් 12 වෙනි දවසේනේ. ඒ හින්දා මේක නතර වෙයි. මොකද ගිය පාරත් දවස් 12ක් ඇදලා මේක නතර වෙච්ච නිසා. නමුත් ඉතින් උදේ බලනකොට මෙන්න બોලේ ආයි රෑ මේ රටට ඇහිල්ලා කියලා තමයි ආරක්ෂක අංශ නිවේදනය කරලා තියෙන්නේ. ඉතින් පරිස්සමින් ඉන්න තැනක රැකියාව කරන මේ ඔය බොරු බයක් ඇති කරගන්න එපා. මොකද නිකන් අර මේ අපි බොරුවට සමාජ මාධ්‍යයට වැළලිලා වැඩක් නැහැ. මොකද මම දැම්ම ලංකාවට යන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන ඔයා දැම්ම ලංකාවට යන්නේ නැහැ. සමහරක් කිව්වා ඔයා මාසෙක යනවා නැති දෙක කියලා වෙන්නේ නැති. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් හරි කනස්සල්ලෙන් ඉන්නවා නම් ඉන්න ඕනේ. මේ අද හෙට මේ සතිය දෙක ඇතුළත ලංකාවට යන කට්ටිය විතරයි. ඒකටත් කිසි ගැටලුවක් නැහැ. ගුවන් ගමන් ක්‍රියාත්මකයි. ඉතින් අද දවසේදීත් ලංකාවට යන ගුවන් ගමන් ක්‍රියාත්මකයි කියලා තමයි මේ වෙනකොට මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යෙන් ඔයාට ඇමතුමක් ලැබෙනවා. ඔයාගේ ටිකට් ඔෆිස් එකෙන් දෙන විස්තරය පිළිබඳව දැනුවත් වෙන්න කියන පොත ඔයගොල්ලෝ මම මතක් කිරීමක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි අද උදෑසන ඔයගොල්ලන්ට විස්තර කියන්න තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මැදපේදී කලාපයේ තවත් දෙයක් පොඩ්ඩ උස්සන්න වෙමින් තියෙනවා. මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ වෙනකොට සෞදි අරාබියට තවත් කැරලිකහර කණ්ඩායමක් විසින් අවහිර කිරීමක් කරනවා. ඉතින් ඇමරිකාව විසින් කියනවා හෝමස් සමුද්‍ර සංධිය නැව් ගමනාගමනය සඳහා විවෘතයි කියලා. හැබැයි ඉරානය විසින් කියනවා හෝමස් සමුද්‍ර සංධිය නැව් ගමනාගමනය සඳහා විවෘත නැහැ. ඒවට අවහිර කරනවා කියලා. ඉතින් කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? මේ දේවල් කවුද මට්ටු වෙන්නේ? මේ දේවල් බලලා ගොඩක්ම තැලෙන පොඩි වෙන පිරිස තමයි මේ මැදපෙරදිය කලාපේ පිරිස. ඒ අතරිනුත් ශ්‍රී ලාංකිකයන්. ඇයි දන්නවද? කාගෝ බට් ටික දාගන්න දෙයක් නැහැ. දව බට් ටික ගන්න දෙයක් නැහැ. සමහරව සල්ලි දෙවෙනි පාටක් දීලා බඩුත් නැහැ සල්ලිත් නැහැ. දැන් එහෙම සින්නක් තමයි තියෙන්නේ. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් හෙවිල්ලෙන් බැවිල්ලෙන් හැමදේම කරන්න. නැත්තම් අතේ දින සල්ලිත් නැහැ. ඔයගොල්ලෝ බඩු ටිකක් නැහැ තමයි. දන්නවද? මං ඉතින් ওই දේවල් වැඩිපුර කතා කරන්න යන්නේ නැත්තේ. කතා කරත් ඉතින් බොරුවට වීඩියෝ එකක් දැම්මා කියලා ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තම් ප්‍රශ්න විතරක් කරලා වැඩක් නැහැ. විසඳුමක් තියෙන්න ඕනේ. දන්නවද? තවමත් මේ මැදපේදී කලාපයේ සිදුවීම් හරියට ඉවරයක් වෙලා නැති නිසා ඔබට හරි උත්තරයක් හොයාගන්න අමාරුයි. ඒ හින්දා දවසින් දවස මේ වගේ දේවල් පරක්කු වෙන එක තමයි වෙන්නේ. දැනුවත් වෙන්න කිව්වේ කාවත් කාලබලයටපත් කරන්න කුපිතයටපත් කරන්න නෙමෙයි. ඉතින් බහරේනෙන් ජෝර්දානයෙන් එතකොට ඉරාකයෙන් කුවේට් වලින් තමයි වැඩිපුරම මේ තර්ජනාත්මක සිදුවීම් වාර්තා වෙන්නේ. ඉතින් ඒ රටවල් වල ලාංකිකයන් ගොඩක් පිරිසක් රැකියාව කරනවා. හැමෝටම කියන්න තියෙන්නේ තමන්ගේ රටේ තානාපති කාර්යාලය වලින් මොනවා හරි උපදෙසක් දීලා තියෙනවා නම් ඒ දේවල් වලට අනුව කටයුතු කරන්න කියලා. පරිස්සමින් ඉන්න. බුස්සර්ණයි හැමෝටම.